හෙලෝ සුබදක වරත්තර යාළුවෝ අද මම ඔකට ගෙන වීඩියෝ එක OB49 අප්ඩේට් එකකින් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන සිදුවීම් 25ක් ගැන. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon all කරලා තියාගන්න. ඉතින් මම වීඩියෝ දාපු ගමන් ඔකට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු වීඩියෝ එකට. දැනට සඳහන් කරලා තියෙන විදිහට මෙන්න මේ අලුත්ම OB49 අප්ඩේට් එක ගෙනවගෙන සඳහන් කරලා තියෙන්නේ මැයි මාසේ 21 වෙනිදා. මුලින්ම අපි කතා කරන්නේ අප්ඩේට් එකෙන් පස්සේ වෙන්න තියෙන පළවෙනි වෙනස්කම ගැන. ඉතින් ගේම් එකේ වෙන දෙන පළවෙනි වෙනස්කම තමයි මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට ගේම් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් යන්නේ. ඉතින් ඔෆිෂියල් මූඩ් එක සහ කාෆ්ලෑන් මූඩ් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගේම් එක වෙනස් වෙනවා මචං. මෙන්න මේ අලුත්ම OB49 අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඔන්න සුපිරියාකේ මෙන්න මේ තමයි ගේම් එක වෙනස් වෙන්න තියෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන දෙවෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන දෙවෙනි වෙනස්කම විදිහට අප්ඩේට් එකෙන් පස්සේ මචං ගේම් ලොබි එක වට මෙන්න මේ විදිහට තමයි මචං බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බොහෝ දුරට අපේ ගේම් ලොබි එක වෙනස් වෙයි. ඒ වගේම 8th anniversary event එකත් අපිට මෙන්න මේ අප්ඩේට් එකත් එක තමයි එන්න තියෙන්නේ. මේ අප්ඩේට් එක ඇතුළේ තමයි මචං මෙන්න මේ 8th anniversary event එකත් අපිට එන්න තියෙන්නේ. මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන තියෙන තුන්වෙනි වෙනස්කම ගේම් එකේ වෙන තියෙන තුන්වෙනි වෙනස්කම විදිහට මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට මැච් ලොබි එක මෙන්න මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මචං මැච් ලොබි එක වෙනස් වෙන්න තියෙන මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මැච් ලොබි එක. ඉතින් ඔන්න සුපිරියක් වේවි. මෙන්න මේක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ. හරිද? ගේම් එකේ වෙන්න තියෙන හතරවෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන හතරවෙනි වෙනස්කම විදිහට මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකට ෆොටෝ මොඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් බලා ගන්න පුළුවන් අලුත්ම ෆොටෝ මොඩ් එක. ඉතින් මේකෙන් මචං ෆොටෝ අපිට මචං ගන්න පුළුවන් මෙන්න මේ අලුත්ම මොඩ් එක හරහා. ඒ කියන්නේ ෆොටෝ මොඩ් එකක් දීලා තියෙන සුපිරියක්. ඉතින් ඒක නම් වටිනවා. ඉතින් ඔන්න ෆොටෝ ගන්න පුළුවන් මචං ගේම් එකේ ඉමෝට් ඒ වගේම යාළුවොත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට කැමරා මොඩ් එකක් දීලා තියෙනවා. ඉතින් අලුතෙන්ම. ඉතින් ඔන්න සුපිරියක්. මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ තමයි එන්න තියෙන්නේ. ඒ වගේම ඉතින් මැච් එකේ කියන්නේ ගේම් එකක මැච් එකක ඉද්දි උනත් අපිට මචං ෆොටෝ ගන්න පුළුවන්. ඉතින් ඔන්න සුපිරියක් වෙයි මචං. මේක නම් ගොඩක් වටිනවා. ඉතින් ඔන්න ගේම් එකේ මචං මැච් වල ඉද්දි ඉතින් අපිට ෆොටෝ ගන්න පුළුවන් මෙන්න මේ අලුත්ම මචං කැමරා එක හරහා. ගේම් එකේ වෙන්න තියෙන පස්වෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන පස්වෙනි වෙනස්කම විදිහට මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ මචං අන්ලිමිටඩ් එයාර් ඩ්‍රොප් එකක් එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ එයාර් ඩ්‍රොප් එක මචං අන්ලිමිටඩ්. හරිද? මේකේ අන්ලිමිටඩ් අයිටම්ස් තමයි තියෙන්නේ. ඉතින් අන්ලිමිටඩ් ලූට් තියෙනවා මචං මෙන්න මේ ස්පෙෂල් එයාර් ඩ්‍රොප් එකේ. ඉතින් ඔන්න මේක තමයි අලුතෙන්ම ගේම් එකට එන්න තියෙන්නේ. ඉතින් මේක ඉවර වෙන්නේ නැහැ. අන්ලිමිටඩ් මචං ගන් ස්කින් ඒ වගේ මෙතන තියෙන දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අන්ලිමිටඩ් ලූට් ගන්න පුළුවන් මචං එයාර් ඩ්‍රොප් එකක් එන්න තියෙනවා. ඉතින් ඔන්න සුපරියක් තමයි මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන 6 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 6 වෙනි වෙනස්කම තමයි guys මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ මෙන්න මේ විදිහට කේක් එකක් එන්න තියෙනවා ගේම් එකට. ඉතින් ඔන්න සුපිරියක් තමයි 8th anniversary event එක තමයි එන්න තියෙන්නේ. ඉතින් මේකේ ලූට් තියෙනවා මචං. හරිද? ඉතින් මේකෙන් ලූට් ගන්න පුළුවන් අපිට මේක මේ විදිහට මචං මේ ගන්න පුළුවන්. හරිද? මේක කන්න පුළුවන් අපිට මෙන්න මේ කේක් එක. ඉතින් ඔන්න 8th anniversary event එකත් එක්ක තමයි මේක දීලා තියෙන. ඔන්න කේක් එකක් තියෙනවා මචං. 8th anniversary event එක වෙනුවෙන් ඔන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේකත් අපිට එන්න තියෙන. ඔන්න සුපරියක් තමයි. ගේම් එකේ වෙන්න තියෙන 7 වෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන 7 වෙනි වෙනස්කම තමයි මචං මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ මචං ඔයාලට මෙන්න මේ විදිහට ග්ලූ වෝල් වල මචං ඩබල් ෂොට් වල මචං මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ ස්මාර්ට් ට්‍රෝ කියන කොන්තාර පස්සේ auto switch back to weapon කියලා මචං අලුත්ම setting එකක් එන්න තියෙනවා. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔන්න අලුත්ම setting එකක් එන්න තියෙනවා මචං. හරිද? ඉතින් ඔන්න ඒකත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ගේම් එකේ වෙන්න තියෙන 8 වෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන 8 වෙනි වෙනස්කම තමයි මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ මචං ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම හෙල්මට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ හෙල්මට් එකේ නම තමයි මෂ්රූම් හෙල්මට් එක. ඉතින් මේකෙන් වෙන්නේ EP හම්බ වෙන එක. ඉතින් මෙන්න මේ හෙල්මට් එක ඔයාලට හම්බුනොත් මේකෙන් ඔයාලට EP හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ තමයි මෙන්න මේ මෂ්රූම් හෙල්මට් එක ඔයාලට බලා ගන්න පුළුවන් යන්නේ. ඉතින් මේකේ EP තමයි ඔයාලට හම්බ වෙන්නේ. ගේම් එකේ වෙන්න තියෙන 9 වෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන 9 වෙනි වෙනස්කම විදියට තවත් අලුත්ම හෙල්මට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ හෙල්මට් එකේ නේම් එක තමයි guys චීස් හෙල්මට් එක. ඉතින් ඔන්න චීස් හෙල්මට් එකක් තමයි හම්බ වෙන්න තියෙන්නේ. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? ඉතින් මේකෙන් ඔයාලට මචං
කොයින් තමයි හම්බ වෙන්නේ. කොයින් මචං කොයින් තියෙන ගේම් එකේ අන්නේ කොයින් තමයි මෙන්න මේ හෙල්මට් එක හරහා හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වට මෙන්න මේ හෙල්මට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න කොයින් දෙන හෙල්මට් එක තමයි මෙන්න මේ චීස් හෙල්මට් එක. මේකත් අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකට එන්න තියෙනවා. ඉතින් ඔන්න සුපරියක් තමයි. ගේම් එකේ වෙන්න තියෙන 10 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 10 වෙනි වෙනස්කම විදිහට තවත් හෙල්මට් එකක් තමයි එන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත්ම හෙල්මට් එකක්. මෙන්න මේ හෙල්මට් එකේ නේම් එක තමයි මචා හෙල්මට් කියන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ හෙල්මට් එකත් එන්න තියෙනවා. ඉතින් මේකෙන් අපිට හම්බ වෙන්නේ HP මචං. HP හම්බ වෙන හෙල්මට් එක තමයි මෙන්න මේ දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ තමයි එන්න තියෙන්නේ. ඔන්න සුපිරියක් තමයි. මේකත් ඉතින් ඔයාලට අප්ඩේට් එකෙන් පස්සේ බලා ගන්න පුළුවන් වේවි ගේම් එකෙන්. හරිද? ඉතින් ඔන්න මේකත් එන්න තියෙනවා. ගේම් එකේ වෙන්න තියෙන 11 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 11 වෙනි වෙනස්කම විදිහට තවත් හෙල්මට් එකක් එන්න තියෙනවා. මේකේ හෙල්මට් එකේ නේම් එක තමයි චොකලට් හෙල්මට් කියන්නේ. ඉතින් මේක චොකලට් හෙල්මට් එක. ඉතින් මේකෙන් අපිට හම්බ වෙන්නේ මචං මූවමන්ට් ස්පීඩ් එකක්. ඉතින් ඔන්න මූවමන්ට් ස්පීඩ් එකක් හම්බ වෙන හෙල්මට් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔක්කොම හෙල්මට් 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේ හෙල්මට් 4ම මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට ගේම් එකෙන් බලා ගන්න පුළුවන් වේවි. ඔන්න සුපිරියක් තමයි මචං අප්ඩේට් එකෙන් පස්සේ තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඒකත් සුපිරියක්. ගේම් එකේ වෙන්න තියෙන 12 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 12 වෙනි වෙනස්කම තමයි මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ අපි ගන් මාරු කරනකොට මෙන්න මේ විදිහට ගන් සවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ගන් සවුන්ඩ් එක අප්ඩේට් එකෙන් පස්සේ වෙනස් වෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඒක සුපිරියක් තමයි. මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන 13 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 13 වෙනි වෙනස්කම විදිහට 8th anniversary event එක වෙනුවෙන් සොලාරා කියලා අලුත්ම මැප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ මැප් එක මාරම ලස්සන මැප් එකක්. ඉතින් සුපිරිම මැප් එකක් අප්ඩේට් එකෙන් පස්සේ තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ මැප් එක බලා ගන්න පුළුවන්. මම ඔයාලට මෙන්න මේ මැප් එකේ තියෙන ලස්සනම තැන් කිහිපයක් පෙන්නන්න. ඉතින් මීට වැඩිය තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ මැප් එකේ ඉතින් ඔන්න සුපිරිම මැප් එකක්. ඉතින් ඔයාලා ආවට පස්සේ බලා ගන්න. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් සර්වර් එකකිනුත් ඔයාලට මෙන්න මේ මැප් එක දැම්මුණත් බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන මැප් එකක් මචං. මේ තියෙන ඉතින් මෙන්න මේ මැප් එකේ තියෙන ලස්සනම තැනක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මුහුදේ තමයි මෙන්න මේ මචං මේක මේ රෙස්ටුරන්ට් එකක් වගේ එකක්. ඉතින් ඔන්න සුපිරියක් තමයි. ඉතින් සුපිරියට මේක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් මේ තියෙනෙත් මේ ගේම් එකේ තියෙන තවත් ලස්සන තැනක්. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට මේ තැනත් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් සුපිරියට මේක ඩිසයින් කරලා තියෙනවා. ගොඩක් ලස්සනට ඉතින් ඔයාලට මෙන්න මේ මැප් එක බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සනම ඩිසයින් කරලා තියෙන මැප් එකක්. ඉතින් සුපිරියම් මැප් එකක්. ගොඩක් අය මේක ආවට පස්සේ ප්ලේ කරයි. ඉතින් ඒ තරම මචං මේ මැප් එක ලස්සනයි මචං. සුපිරියම් මැප් එකක් තමයි මෙන්න මේ මැප් එක. ගේම් එකේ වෙන්න තියෙන 14 වෙනි වෙනස්කම. මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට මතක ඇති වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් සීරීස් එකක ඉතින් මෙන්න මේ විදිහට ස්ලයිඩ් එකක් ආවා මචං. මේක යන්න පුළුවන්. ඉතින් ඔන්න සොලාරා මැප් එකටත් මෙන්න මේ විදිහට එන්න තියෙනවා මචං. මේක හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් සීරීස් එකක මේ වගේ එකක් ආවා ඔයාලට මතක ඇති. ඉතින් ඒ වගේ එන්න තියෙනවා. හරිද? ගේම් එකේ වෙන්න තියෙන 15 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන්න තියෙන 15 වෙනි වෙනස්කම විදිහට මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ කස්ටම් කාඩ් රිමූව් කරනවා. ඊට පස්සේ කස්ටම් කාඩ් ගේම් එකේ නැහැ. ඉතින් ඔයාලට ෆ්‍රී ක්‍රියේට් කරන්න පුළුවන් කස්ටම් මචං අප්ඩේට් එකෙන් පස්සේ. ආය කස්ටම් කාඩ් කියලා දෙයක් නැහැ මෙන්න මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ. අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන තියෙන 16 වෙනි වෙනස්කම. ගේම් එකේ වෙන තියෙන 16 වෙනි වෙනස්කම විදියට මෙන්න මේ අලුත්ම කස්ටමර් වලට මචං QR කෝඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට මේක විදියට QR කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. මේක ස්කෑන් කරන්න දන්නේ නැතිට ඉතින් ඔන්න කොහොම වුණත් QR කෝඩ් එකක් දීලා තියෙනවා අලුතෙන්ම කස්ටමර් වලට. ඔයාලට මෙන්න මේකට බලා ගන්න පුළුවන් QR කෝඩ් එක.
ගේම් එකේ වෙන තියෙන 17 වෙනි වෙනස්කම ගේම් එකේ වෙන තියෙන 17 වෙනි වෙනස්කම තමයි මචං ටීම් කෝඩ් වලට QR කෝඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා කස්ටම් වල වගේම ඉතින් ඔන්න ඒකටත් QR කෝඩ් එකක් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙනවා ඉතින් ස්කෑන් කරන්න දන්න තියෙන්නේ ඔන්න ඒකත් සුපිරියක් වෙයි අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේකත් එන්න තියෙන්නේ මේ අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකට වෙන්න තියෙන වැදගත්ම 18 වෙනි වෙනස්කම මොකක්ද මේක ඉතින් මේක තමයි මචං වැදගත්ම වෙන්නේ ඔයාලට ඔන්න අපේ කස්ටම් හබ් එක තියෙනවානේ කස්ටම් හබ් එක වගේ යාළුවෙක් හොඳ කස්ටම් හබ් එකක් හදාගෙන තියෙනවා ඒ කස්ටම් හබ් එක අපිට ගන්න පුළුවන් මෙන්න මේකට ෂෙයා කියන එක ටච් කරලා ඒක කොපි කර ගන්න ඕනේ කොපි කරලා වගේ යාළුවගෙන් ඉල්ලගෙන මෙන්න මෙතන තියෙන උඩ නිකන් අයිකන් එකක් හරිද මෙන්න මේක මෙන්න මේ අයිකන් එක ටච් කරලා මෙන්න මේ කෝඩ් එක මචං පේස්ට් කරලා ඇප්ලයි කරන්න තියෙන්නේ ඉතින් ඔයාගේ යාළුවෙක්ට හොඳ කස්ටම් හබ් එකක් තියෙනවා නම් ඔයාට ඒක ඉල්ල ගන්න පුළුවන් මචං මෙන්න මේ කෝඩ් එක හරහා ඇප්ලයි කරපු ගමන් එයාගේ මචං කස්ටම් හබ් එක ඔයාට ගන්න පුළුවන් ඉතින් වටිනවා මේක නම් ගොඩක් වටින එකක් ඉතින් ඔන්න සුපරයක් වෙයි ගොඩක් වටින සෙටින් එකක් තමයි මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන්නේ කෝඩ් එක කොපි කරලා පේස්ට් කරොත් ඔයාට ඒක ගන්න පුළුවන් ඉතින් ඔන්න සුපරයක් මෙන්න මේක නම් ගොඩක් වටි ගොඩක් අයට මේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකට වෙන්න තියෙන 19 වෙනි වෙනස්කම. ඉතින් ගේම් එකට වෙන්න තියෙන 19 වෙනි වෙනස්කම විදිහට අපි ග්ලූ වෝල් එකකට ඩැමේජ් කරද්දි මෙන්න මේ විදිහ ඉෆෙක්ට් එකක් තමයි මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ යන්නේ. ඉතින් ඔන්න සුප්‍රියක් තමයි මෙන්න මේ තමයි මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන 20 වෙනි වෙනස්කම. ඉතින් ඔන්න කැරක්ටර් ස්කිල් ටිකක් වෙනස් වෙන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට අප්ඩේට් එකෙන් පස්සේ මචං පැලෝ මගේ මචං හරිද පැලෝ මගේ කැරක්ටර් ඇබිලිටි එක වෙනස් වෙන්න තියෙනවා ඉතින් ඔන්න ඒක වෙනස් වෙන්න තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන 21 වෙනි වෙනස්කම ඉතින් මෙන්න මේ ලයිලා කියන කැරක්ටර් එකගෙත් මචං ස්කිල් එක වෙනස් වෙන්න තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඔන්න ඒකත් වෙනස් වෙන්න තියෙනවා ඉතින් මචං අප්ඩේට් එකෙන් පස්සේ ඒ වගේම ගේම් එකේ වෙන්න තියෙන 22 වෙනි වෙනස්කම ඉග්නිස්ගේ මචං කැරක්ටර් ස්කිල් එකත් වෙනස් වෙන්න තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන 23 වෙනි වෙනස්කම ගේම් එකේ වෙන්න තියෙන 23 වෙනි වෙනස්කම විදිහට ලූනාගේ කැරක්ටර් ස්කිල් එකත් වෙනස් වෙන්න තියෙනවා ඉතින් ඒකත් ඔන්න වෙනස් වෙන්න තියෙනවා ගේම් එකේ වෙන තියෙන 24 වෙනි වෙනස්කම විදිහට මචං ලුකෙටගේ කැරක්ටර් ස්කිල් එකත් වෙනස් වෙන්න තියෙනවා ඉතින් මෙයාගේ ඇබිලිටි එකත් වෙනස් වෙන්න තියෙන අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන තියෙන 25 වෙනි වෙනස්කම විදිහට මොකෝ කැරක්ටර් එකේ ස්කිල් එක වෙනස් වෙන්න තියෙනවා ඉතින් ඔන්න මේ ඔක්කොම වෙනස් වෙන කැරක්ටර් ස්කිල් ගැන මම වෙන වීඩියෝ එකක් අරගෙන එනවා මේ ස්කිල් ටික වෙනස් වෙන්න තියෙන ඉතින් ඔන්න සුපරයක් වෙයි ඔන්න ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරා OB49 අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙන්න තියෙන වෙනස්කම් 25ක් ගැන. ඉතින් මචං වීඩියෝ එක හොදා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට එමු හැමෝටම ජය වේවා.